මොකද කරන්නේ ඉතින්? පටිජෝකා දෙම්මම ඔයාගේ පුක ලස්සන්ට තියෙන. සිරිසේන දෙම්ම නැගිටපන්. දෙම්ම නැගිටපන්. යෝ මෙරිලාද වන්දා? නැකිටපන් සිරියා. තෝ පුකට ඉර පායනකන් නිදාගන්නේ මූසලයා. අම්බෝ ඵලයන් මූසලේ ඇතුළට. ගේ අම්මට යකෝ මූ. පන්දිනියක් මගේ පුතාට. හැපි බර්ත්ඩේ පුතේ. ආවනම් කැම ටික හදපන් ලොකු මහත්තයාට. ලොකු මහත්තයාට බඩගිනිලු. හදලා දෙන්නම් ඔකට ගිලින්න දානි. මගේ පුතාට මේ පාර ලංකට් ගොඩක් හම්බු වෙලා පෙට්ටිවල දාලා. බලන්න. ඕක ගණින් පෙරේදයෝ මෙහාට. පොඩ්ඩක් හිටපන්. බලන්න පුතී ලස්සන ලංකට් පෙට්ටිවල තියෙනවා. ලංකට් කීයක් තියෙනවද? 35යි පුතා. 35යි පටිජෝකුත් එක්ක. මොකද කරන්නේ ඉතින්? පටිජෝකා දෙම්මම ඔයාගේ පුක ලස්සන්ට තියෙන. පටිජෝකා උඹ ඇඳ ගනින්. කලබල වෙන්න එපා පැටියෝ. අප්පටි ජොක්කු ටික මාරු කළා හොඳ ජොක්කු ටිකක් ගමු. මගේ වට්ටක්ක කෙඩිය කලබලින් ඉතින්. මට උඩු තව ටිකෙන් ඔළුව ගලවලා අතේ තමයි අරන් යන්න වෙන්නේ. අම්මට සිරි මේ මොකද මේ වෙන්නේ? අම්මි අම්මෝ අපේ හැරි මල්ලිට කවුරු හරි සීන් එකක් දානවා වගේ. අප්පට සිරි විමලේ එහා පැත්තේ නම් මතුරුනව නේද? මේ බලන්නකෝ. පුඤ්ඤේ මේ බලන්න එහා පැත්තේ නම් විමලේ මතුරුන විදිය. එහෙමද? මම හිතුවේ පණු බෙහෙත් බීලා නැහැ කියලා. පොඩ්ඩක් හිටපන්කෝ මම විමලයට කරන්න. මට උඩු බිම බැලුවම මට බඩක් දඟලනවා. අද නම් කොස්සෙක් වැටෙනවා ගෙදර යන්න වෙන්නේ පුතේ. සිරිසේනේ අතෝ බිමට වැටියන්. මේ ඔය මූසල කොල්ලා බිමට වැටලා කොන්දම කෙඩියන් ඕකයි. මේ විජය කලා ඉක්මනට මොකක් හරි කරන්න. අනරුණ කටුස්සා. මේ තියෙන විමලයාගේ යටසාය වෙන්න ඕනේ. තෝගේ ලංකට් එකෙන් පත්තු වියන්. කොල්ලා බිමට වැටලා කොන්දම කෙඩියන් ඕකයි. කොන්දම කෙඩියන්. බුදු අම්මා රෙද්ද ගිනි ගන්නෝ. අඬවන්නේ අඩි අප්පා යන්න ගම්බීරුණා. හැමදාම ඔය දැස හමු නොවන විට නොසන්සුන් හිත තාම වාරු නෑ මට නුඹ ගැන හිත හිතා ගිය යනවා.